අද ඔයාලට වගා සංග්‍රාමය තුලින් අරන් ඇවිල්ලා තියෙන්නේ මේ සුදු එළබටු වගා කරන ක්‍රමය. සුදු එළබටු සාමාන්‍ය ලෙඩ රෝග වලට ඔරොත්තු දෙනවා. කෘමි හානි අඩුයි. ඒ නිසා අපිට පහසුවෙන් වගා කරන්න පුළුවන්. මේ වගේ ඉදිච්ච ගෙඩියක් අරගෙන මේකේ බීජ අපිට ගන්න පුළුවන්. මේ බීජ මේ විදියට ටිෂු එකකට හරි රෙදි කෑල්ලකට හරි අරගෙන අපි මේකට කෙසෙල් පොතු කපලා දාලා මේ වගේ දියරයක් හදා ගන්නවා. මේක ඉතා ඉක්මනින් පැලවෙනවා. සාමාන්‍ය පැයක් විතර මේ විදියට තියලා ඒ ගත්ත බීජ ටික අපිට මේ විදිහට පැල කරගන්න පුළුවන්. පොඩි කප්වල අපිට පුළුවන් පස් මිශ්‍රණයක් දාලා මේක පැල කරගන්න. මේ පස් මිශ්‍රණයට සාමාන්‍ය පස් එක කොහොබත් ඒ වගේම 10 දාලා එකතු කරගත්ත මේ පස් වලින් අපි පැල කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි මේක හොඳ පස් මිශ්‍රණයක් හදා ගන්න ඕනේ. මෙන්න මේ වගේ කන්ටේනර් වල මේක හිටවන්න පුළුවන්. ඒකට අපි ගන්නවා සාමාන්‍ය පස්, එතකොට ගොම පොහොර, කොම්පෝස්ට්, එතකොට කොහොබත්, ඊළඟට කුකුල් පොහොර. මේ ටික ඔක්කොම එක සමාන අනුපාතයෙන් අරගෙන මේ විදිහට මිශ්‍ර කරගන්න. ඊට පස්සේ මේක අපි විශේෂයක් කරනවා මේ කොම්පෝස්ට් වගේ මේ වගේ පොඩි කන්ටේනර් එකක් හදා ගන්නවා. එතකොට මේකට අපිට පුළුවන් ඔය ගෙදර අහක දාන දේවල් පළතුරු එළවලු ඒ වල පොතු ඒවා මේ අපිට පුළුවන් කුස්සියෙන් අහක දාන ඒවා මේකට එකතු කරලා මේ පොහොර හදා ගන්න. ඉතින් මේක ගොඩක් හොඳයි. එතකොට හොඳ පොහොරක් අපිට ලැබෙනවා මේ ගස් වලට. ඉතින් මේ බලන්න මේ විදිහට ඔයාලට පුළුවන් මේක පැල කරගන්න. හොඳ අස්වැන්නක් අපිට මේකෙන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 30ක් විතර යද්දී හොඳ වර්ධනයක් අපි පෙන්눔 කරනවා. අපි ගොඩක් වෙලාවට මේක මල් පිපෙන කාලේ වෙද්දී අපිට හොඳ මේ විදිහට එළවලු වරින් පොහොර දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් 60ක් විතර වෙද්දී මේ බාන්නේ හොඳට මල් පිපිලා මේක හොඳ වර්ධනයක් අපිට පෙන්눔 කරනවා. මීට අමතරව අපිට පුළුවන් තවත් මේ කොම්පෝස්ට් එකතු කරගන්න. මේ පොහොර එතකොට මේකේ වර්ධනයක් හොඳට පෙන්눔 කරනවා. දවස් 70ක් විතර වෙද්දී මේ වගේ හොඳ වර්ධනයක් තියෙනවා. හොඳ ඇස්වන්නක් අපිට මේකෙන් ගන්න පුළුවන්. ඔබ සුවඳේ පැතලි ඉන්නේ මම සඳ අඳුරේ නිය